මම මහා ලොකු සල්ලිකාරයෙකුත් නෙමෙයි. මහා ලොකු ප්‍රසිද්ධ මිනිස්සෙකුත් නෙමෙයි. හැබැයි මගේ වටේ ඉන්න මිනිස්සුන්ට මම හැමදාම කියන්නේ තව පොඩි කාලයක් මගේ කරදර, මගේ අඩුපාඩු ටික ඉවසගෙන ඉන්න පුළුවන් නම් දවසකදී මම මහා ලොකු සල්ලිකාරයෙක් නොවුනත් මගේ වටේ ඉන්න කට්ටියට hina වෙලා ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් මං තනියම හදලා දෙන්න. ඒක මගේ නෙමෙයි පුතා. ගොඩ යන්න දඟලන හැම එකෙක්ගෙම එකම ප්‍රාර්ථනය වුණ ඕක. කොහොමද මගේ යාළුවනේ? ඉතින් මේක මහෙන්ද්‍ර ගස්ටෝ එකක්. මේක ආවේ ස්ටාර්ට් වෙන්නේ අයියේ කියලා. මේක අපි බැලුවා ඉස්සෙල්ලම කරන්ට් ලයින් ටික. යටින් කරන්ට් එක එනවද කියලා. යටින් කරන්ට් එක එනවා. කිසි ගැටලුවක් නැහැ. ඊට පස්සේ අපි මෙහෙම තමයි යටින් කරන්ට් එක චෙක් කරගන්න හදාගෙන තියෙන සිග්නල් පෑසරයක් ගන්නilla ටෝන් එක තියෙන එකක්. ලේසි. ඊට පස්සේ බලා ගන්න පුළුවන් කරන්ට් එක එනවද කියලා. ඊට පස්සේ පල්ස කොයිල් එක. පල්ස කොයිල් එකත් ලේසියෙන්ම මල්ටිමීටරයක් අහේ මේ නැති උන්ට මම මේ කියා දෙන්නේ. හැමෝම ගාව මල්ටිමීටර හැම ටූල් එකක්ම නැහැ. මෙහෙම LED පටි කැල්ලක් ගත්තා නම් ඒක දුන්නා නම් යටින් එන නිලුයි කහයිර තියෙන එකට මෙන්න මෙහෙම වැඩ කරන්න ඕන. ඔන්න ඔහොම. හරියට පෙන්නන්න. ඔය වැඩ කරන්න. පල්ස ලයින් එකත් හරි පල්ස ලයින් එකත් හරියට කැඩෙනවා. ඊට පස්සේ අපි ඔක්කොම ටික ලයින් ටික දීලා CDI එකට දීලා පිට ගන්න ලයින් එක බැලුවා හරියන්නේ නැහැ. CDI එක පිච්චිලා. ඊට පස්සේ මචං මේකට MD90 Hero Honda Super Cup ඕනම එකක් ගහන්න පුළුවන් පින් පහේ CDI එකක්. ඕනම එකක් පින් පහේ එකක් ගහන්න පුළුවන්. ගහලා පදින්නත් පුළුවන්. ලොකු ආබාධයක් නැහැ. මොකද මහෙන්ද්‍රගේ CDI යුනිට් එක පට්ට මිලයි මේ ගස්ටෝ එකේ. බඩුත් මෙහි හැමතැනම ගන්න නැහැ. අපි ඊට පස්සේ ඒක වෙනස් කරලා හැදුවා. මේකේ තව අවුලක් තියෙන මචං ක්‍රෑන්ක් එක ඇද වෙනව මේවයි ඩ්‍රයිව් වීල් එක පැත්තෙන්. ඇද වෙනව නෙමෙයි ඒක වෙන්නේ ප්ලෙෂර් වල වගේ ඇද වෙනව නෙමෙයි ක්‍රෑන්ක් එකේ ඒ පැත්තේ රේසර් එකක් යනවා.